ව්‍යාග්‍රපද්‍ය කියන ඒ කෝලිය රාජපුත්‍රයා අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ මෙලොව පරලොව දෙකේම යහපත පිණිස පවතින කාරණා දේශනා කරන්නට යෙදුණා. ඒ අතරින් මුලින්ම මෙලොව යහපත පිණිස පවතින කාරණා 4 විදිහට ඒ සඳහන් වන්නේ උත්ථාන සම්පදාය, ආරක්ඛ සම්පදාය, කල්යාණ මිත්තතාය, සමජීවි කතාය. උත්ථාන සම්පදාය. හිතන්න ඔබ යම්කිසි රැකියාවක් නැත්නම් යම්කිසි වෘත්තීමය ක්‍රියාවක් නැත්නම් යම්කිසි ව්‍යාපාරයක්. එහෙම නැත්නම් අධ්‍යාපන කටයුත්තක්. උසස් අධ්‍යාපන කටයුත්තක්. මෙවැනි වූ ඔබ කරන දේ පිළිබඳව ඒ නුවණින් යුක්තව, ඒ කියන්නේ තමන් කරන දේ පිළිබඳව පුළුල් නුවණින් යුක්තව, ඒ වගේමයි තමන්ගේ දක්ෂතාවය යොදවමින්, ඊටා දක්ෂව, ඒ වගේමයි කම්මැලි කමින් තොරව ඒ දේ සිදු කරන ස්වභාවය තමන්ගේ මෙලොව යහපතට පවතින බව බුදුරජාණන් වහන්සේ උත්ථාන සම්පදාය යටතේ දේශනා කරන්නට යෙදුණා. දෙවෙනි අවස්ථාව තමයි ආරක්ඛ සම්පදාය. හිතන්න ඔබට ඔබගේ දෙමාපියන්ගෙන් ලැබුණු දායාදයක් තියෙනවා. ඒ වගේමයි ඔබ දුක් මහන්සියෙන් තමන්ගේ ශ්‍රමය කාලය වැය කරලා රැස් කරගත්ත ධනයක් තියෙනවා. ඔබ ඒ ධනය ආරක්ෂා කරන්නේ නැත්තම් හිතන්න ඔබගේ ඒ ධනය සතුරන්ට එහෙම නැත්තම් සොරුන්ට ගෙන යන්න පුළුවන් නම්, විනාශ කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඒ ධනය ස්වභාවික විවිධ වූ කරදර වලින් විනාශ වෙන්න පුළුවන්. ඒ වගේමයි ඒ තමන්ගේ ධනය ඒ පාප මිත්‍රයන් ඇවිල්ලා විනාශ කරනවා නම් මේ දේවල් වලින් ඔබට එය ආරක්ෂා කරගන්නට පුළුවන් ස්වභාවය. කියන්නේ විනාශ නොවි තමන්ගේ ධනය ආරක්ෂා කරගන්න බව ආරක්ක සම්පදාය යටතේ මෙලොව යහපත පිණිස පවතිනවා. තුන්වෙනි අවස්ථාව තමයි කල්යාණ මිත්තතා. කල්යාණ මිත්තතා කියන්නේ ඒ තමන්ගේ ජීවිතයේ ඉන්න සත්පුරුෂයන් ගැනයි මෙහි සඳහන් වන්නේ. කියන්නේ ඔබ කොච්චර ප්‍රඥාවන්ත නුවණැති පුද්ගලයෙක් වුණත් සමහර විට ඔබගේ මුළු ජීවිතයම විනාශ කරන්න තනි පුද්ගලයෙක්ට පුළුවන්. සමහර විට ඔබගේ පෞල් සම්බන්ධතා විනාශ කරන ඔබගේ සහ දෙමාපියන් අතර තියෙන ඒ ලෙන්ගතුභාවය විනාශ කරන්න පුළුවන් එක පාප මිත්‍රයෙක්ට. ඔබගේ ධනය විනාශ වෙන ආකාරයෙන්, ඔබගේ කාලය විනාශ වෙන ආකාරයෙන් ඔහු ඔබව මෙහෙයවන්න, ඔබට අදහස් දෙන්න පුළුවන්. ඉතින් ඔබට ඒ ශ්‍රද්ධා සීල ප්‍රඥා ආදී ඒ ගුණධර්මයන්ගෙන් යුක්ත ඔබගේ දියුණුව ගැන හිතන, ඔබගේ යහපත ගැන හිතන ඒ සත්පුරුෂයන් ආශ්‍රය කරන බව ඔබගේ මෙලොව ජීවිතයේ යහපත පිණිස පවතිනවා. අය කල්යාණ මිත්තතා විදියට සැලකනවා. හතරවෙනි මෙලොව යහපත පිණිස පවතින කාරණා වන්නේ සමජීවිකතාය. ඒ කියන්නේ ඔබ ඔබගේ ආදායමට වඩා ඔබගේ වියදම වැඩි නම් ඔබගේ ඒ ජීවිතය පවත්වාගෙන යන්නට ඔබට ණය වෙන්න වෙනවා. ඒ ණය වීම තුලින් Tamanට නිවැරදි වූ සතුටකින් Tamanගේ ජීවිතය පවත්වාගෙන යන්න බෑ. හැබැයි ඔබ ඔබගේ ආදායම දැනගෙන ඊට අනුරූපව නිවැරදි ආකාරයෙන් Tamanගේ වියදම් කළමනාකරණය කර ගනිමින් ජීවත් වෙන ස්වභාවය. කියන්නේ ණය ගැතියෙක් නොවි පමණට වියදම් කරමින් Tamanගේ ජීවිතය, ලෞකික ජීවිතය සතුටින් පවත්වාගෙන යමින් ඒ සමව ජීවිතය කියන්නේ කළමනාකාරීව ජීවිතය පවත්වාගෙන යාම සම ජීවිකතාය විදිහට සඳහන් වෙනවා. ඉතින් මේ අවස්ථා 4 තමයි ඔබගේ මෙලොව ජීවිතයේ යහපත පිණිස පවතින කාරණා 4 වන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පරලොව යහපත පිණිස පවතින කාරණා 4ක් දේශනා කරනවා. සද්ධා සම්පදාය, සීල සම්පදාය, ඡාග සම්පදාය, පඤ්ඤා සම්පදාය. සද්ධා සම්පදාය කියන්නේ ඒ ත්‍රිවිධ රත්නයේ ගුණ, ඒ වගේම කර්මය කර්මඵල පිළිබඳ විශ්වාස කරන ස්වභාවය. හිතන්න ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු පටිච්ච සමුප්පාද, චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ප ဋ ාණය ආදී ඊතා ගැඹුරු, ඒ වගේම අභිධර්මය ආදී ඊතා සියුම් තමන්ට තමන්ගේ ජීවිතය විග්‍රහ කරගන්න පුළුවන් ඒ දහම් කාරණා තුලින්
තමන්වම පරීක්ෂණයට භාජනය කරමින් ඒ ධර්මය අධ්‍යයනය කරනවා නම්, ඒ තුල ගවේෂණය කරනවා නම් ඔබට තව කෙනෙක් කියන හින්දා නෙවෙයි, තමන්ටම ඒ ධර්මය කෙරෙහි, ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයක් උපදිනවා. ඒ තුලින් ඔබට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයක් ඉපදෙනවා. ධර්මය කෙරෙහි ගෞරවයක් ඉපදෙනවා. මේ ධර්මය මේ තාක් කල් රැකගෙන ආව ඒ සංඝයා කෙරෙහි ගෞරවයක් ඉපදෙනවා. ඉතින් මේ සද්ධා සම්පදාය ඔබගේ පරලොව ජීවිතයේ යහපත පිණිස පවතිනවා. ඒ වගේමයි සීල සම්පදාය. මේ විදිහට ඔබගේ තියෙන මේ සද්ධා සම්පදාය තුළින් ඔබ තේරුම් ගන්නවා මේ ජීවිතයේ තියෙන යථාර්ථය. ඔබ ඔබගේ ලෞකික ජීවිතයේ නිවැරදිව සාර්ථකව පවත්වා ගන්නා ගමන්ම තමන් ප්‍රඥාවන්ත වෙනවා. තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයත් සාර්ථක කර ගන්න. ඒ සඳහා ඔබගේ පළවෙනි මූලික පියවරවන් විදිහට සීලයක් තුල හික්මෙනවා. ඉතින් මේ සීල සම්පදාය තමන්ගේ පරලොව ජීවිතයේ යහපත පිණිස පවතිනවා. ඊළඟ අවස්ථාව ඡාග සම්පදාය. අපි සමහර විට විශාල වශයෙන් ධනය වස්තු රැස් කරත් අපිට තියෙන්නේ තෙත් නොවන හදවත. ඒ කියන්නේ අපි කොච්චර ධනය රැස් කරත් අපිට අසරණයෙක්ට උදව් කරන්න බැරි නම්, අපිට දානයක් දෙන්න බැරි නම්, පරිත්‍යාගයක් කරන්න බැරි නම්, සතෙක්ට කෑම වේලක් දෙන්නට හිතක් නැමෙන්නේ නැත්නම් ඒ දියුණුවේ ඇති ප්‍රයෝජනයක් ගැන අපිට හිතන්න බෑ. ඉතින් මේ ඡාග සම්පත්තිය, ඒ කියන්නේ ඡාග සම්පදාය කියන්නේ ඒ ශ්‍රමණ, බ්‍රාහ්මණ, දුගී, මගී, යාචක, ඒ සතුන්ට ආදීන්ට ඒ ආහාර පාන, විවිධ වස්ත්‍ර ආදීන් තමන් සංග්‍රහ කිරීම, පරිත්‍යාග කිරීමේ ස්වභාවය. මෙය තමන්ගේ පරලොව ජීවිතයේ යහපත පිණිස පවතිනවා. ඉතින් තමන් පරිත්‍යාගශීලී කියන්නේම තමන්ට තමන් ගැන සතුටු වෙන්න පුළුවන්. තමන් දුක් මහන්සියෙන් ඒ රැස් කරගත්ත ධනයෙන් කොටසක් තවත් අසරණ පුද්ගලයෙක් වෙනුවෙන් වියදම් කිරීමෙන් තමන්ට ලැබෙන ඒ නිරාමිස සතුට වචන වලින් කියන්න බෑ. ඉතින් මේ ඡාග සම්පදාය තමන්ගේ පරලොව ජීවිතයේ යහපත පිණිසම පවතිනවා. ඊළඟ අවස්ථාව තමයි ප්‍රඥා සම්පදාය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ පංච උපාදානස්කන්ධය, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, මේ ආදී මේ ධර්මයන් පිළිබඳව මනාව අධ්‍යයනය කරමින්, ඒ වගේම මේ ස්කන්ධාදී ධර්මයන්ගේ විශේෂ ලක්ෂණ හඳුනා ගනිමින්, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තත්වයන් හඳුනා ගනිමින්, භවාංගසිත, චුතිය, ප්‍රතිසන්දිය, මේ නාම රූප පැවැත්ම, කර්මය විපාක දීම, මේ විදිහට ඒ ධර්මය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබමින්, ඒ ප්‍රඥාව තුළින් තමන්ගේ ජීවිතයෙන්ම ඒ කාරණා ගවේෂණය කරමින්, මේ විදිහට තමන්ගේ නුවණ මෙහෙයවන, කියන්නේ විදර්ශනා ඥානයන් උපදවා ගන්න මෙහෙ ස්වභාවය මේ පඤ්ඤා සම්පදාය විදිහට ගන්න පුළුවන්. ඉතින් මේ කාරණා හතර, සද්ධා සම්පදාය, සීල සම්පදාය, ඡාග සම්පදාය, ප්‍රඥා සම්පදාය තමන්ගේ පරලොව ජීවිතයේ යහපත පිණිස පවතිනවා. ඒ වගේම අපි කලින් සඳහන් කරපු උත්ථාන සම්පදාය, ආරක්ක සම්පදාය, කල්යාණ මිත්‍රතාය, සමජීවිකතාය තමන්ගේ මෙලොව යහපත පිණිස පවතිනවා. ඉතින් මේ කාරණාවට තමයි බුදුරජාණන් වහන්සේ කෝලිය රාජපුත්‍රයා අරමුණු කරගෙන දේශනා කරන්නට යෙදුනේ. තෙරුවන් සරණයි.